අද දින වෙන විට ඩෙන්ගු රෝගීන් 76044කුත් මරණ 53ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගින් මේ ගන්නා පියවර මගින් අපි හිතනවා මේන් අපේ විශ්වවිද්‍යාල සිසුන් ඩෙන්ගු මර්ධනය සඳහා දායක කරගන්න පුළුවන් කියලා. මොකද අපේ රටේ අනාගතය තමයි මේ විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ. ඉතින් ඩෙන්ගු රෝගයේදී ඩෙන්ගු රෝගය හැදුනහම ඒක සුව කර ගැනීම සහ හැදීම වළක්වා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අපේ පාසල් පද්ධතිය විශ්වවිද්‍යාල පද්ධතිය ඩෙන්ගු මදුරුවන්ගෙන් තොර කලාප කර ගැනීම සඳහා මේ කරන ක්‍රියාමාර්ගය අපිට වැදගත් වෙනවා. මේ මදුරුවන් බෝවන ස්ථාන ගැන දැන ගැනීම, ඒක මර්ධනය කිරීම දැන ගැනීම අපි දරුවන් විදියට විශ්වවිද්‍යාල සිසුන් විදියට දැනගෙන වැඩිහිටියන් බවට පත්වීම තුළින් මේ රෝගය අපිට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේ උපදේශන එකේ රෝගය සුව කර ගැනීම හැදුනහම විශ්වවිද්‍යාලය මගින් කළ යුතු දේ මොනවාද, දරුවන් විසින් කළ යුතු දේ මොනවාද, වැළැක්වීම සඳහා කළ යුතු දේ මොනවාද කියන හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒක කොළඹ විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි අනිත් සියලුම විශ්වවිද්‍යාල පද්ධතියන් වලට ප්‍රචලිත කරලා අපිට මේ අවුට්බ්‍රේක් එකේදී නැතත් මේ අවුට්බ්‍රේක් එකේදී වගේම දිගින් දිගටම මේක පාවිච්චි කරලා රෝගය අඩු කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයට ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සඳහා ස්තුතිය පළ කරනවා. දැනට පොඩි පාලනයක් තියෙනවා. හැබැයි අපි සති දෙකක් විතර ඒක බලන්න ඕන. මේ පවතින කඩින් කඩ වර්ෂාව සහ මදුරුවගේ ජීවන චක්‍රය අනුව අඩුම තරමේ තව සති දෙකක්වත් මේ ගැන බලන්න ඕන මේක අඩු වෙනවද කියලා. අඩුම ගානේ 500 600ටවත් එන්න ඕන රෝගීන් දිනකට වාර්තා වෙන ප්‍රමාණය. වර්ෂාව આવොත් අපි මේ කරන ක්‍රියාව, ඒ කියන්නේ දැන් ඔබලාට පේනවානේ දිගින් දිගටම මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දිස්ත්‍රික්ක වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ හරහා කරන ඒවලදිත් කොච්චර මදුරුවන් බෝවිය හැකි ස්ථාන හම්බ වෙනවද කියලා අපිට මාධ්‍යෙන් පෙන්නනවානේ. ඉතින් කොච්චර තියෙනවද කියලා. ඉතින් ඒක අපි තව සති කීපයක් එක දිගට කරන්න ඕන මේක අඩු කරගන්න. කොහොමටත් අපි ඝර්ම කලාපීය රටක්, අපිට සතියකට එන රෝගීන් සංඛ්‍යාව බිඳුව කරන්න බෑ. නමුත් පාලනය කළ මට්ටමකට කරොත් අපිට රෝහල් වල රෝගීන් කළමනාකරණය කිරීම පහසු වෙනවා. එතකොට මරණ සංඛ්‍යාවත් අඩු කරගන්න පුළුවන් වෙනවා. පැකීට ඝනත්වය දැන් අඩු වෙලා තියෙන්නේ. කියන්නේ ලංකාවෙමත් අඩු වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තාමත් අඩු වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඒක දැන් අද කියලා ලබන සතිය වෙනකොට ඒක ඒ විදියටම තියෙනවා කියලා කියන්න විදියක් නැහැ.